ලවුම් ප්‍රෙස් ඉතින් ඔන්න මේ ගෙනල්ලා තියෙන්නේ ග්‍රැනි කැප්චර් 2 එකේ තවත් එක සුපර් ගේම් ප්ලේ එකක් තමයි මචං. ඉතින් අද අපි ඉතින් කරන්න යන්නේ මේ ග්‍රැනි 2 එකේ හෙලිකොප්ටර් එකෙන් පයින්න. හරිද මචං? ඉතින් අපි ඉක්මනටම යන් මේ එකපාරක් ගහගමු. ඉක්මනට දුවලා ගියාමු. ඉක්මනට ගිහිල්ලා මෙන්න මෙතනලා බලාගෙන ඉන්න ඕන දැන් ග්‍රැනි ග්‍රෑන්ඩ්පා එනකන්. හරිද? ඉතින්ලා අපි බලාගෙන ඉමු ආදල් එකේ. මට තේරි ග්‍රෑන්ඩ්පා යනවා වේගෙන් යන්නේ නැහැ මචං. මම වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙන්නේ. ඒකයි වේගෙන් යන්නේ. මම වීඩියෝ එක කරලානේ මචං හඬ ගවන්නේ. ඒක හින්දා අහුම් බලන්න. ගැම්මට ඉක්මනට යන් ඔන්න උතන තියෙන මචං හෙලිකොප්ටර් මැනුවල් එක. හරිද? දුරවගම් මට දුරවගම් මචං මේ තියෙන හෙලිකොප්ටර් මැනුවල් එක. හරි ග්‍රැනි ආවගේ සද්දයක් ඇහුණා. ග්‍රැනි ආවද? ග්‍රැනි ආව නෑනේ මචං. ග්‍රැනි ආවේ හරි අපි යන් කරගෙන අපි යනවා මචං ලින්ද ගාවට. හරිද? ලින්දේ තියෙනවා තුවක්කුව. හරිද? තුවක්කුව අරගෙන මචං තුවක්කුව නැත්තම් මේක ගහන පොඩ්ඩ අමාරුයි. තුවක්කුවෙන් අරුන් එනකොට තියන්න ඕන. ග්‍රැනි එනකොට ග්‍රැනිට දිව්වා, ග්‍රෑන්ඩ්පා එනකොට ග්‍රෑන්ඩ්පාට දිව්වා. නැත්තම් හරියන්නේ නෑ මචං. හරිද? ඔය ටික කරන්න වෙනවා. අර මචං ඉතින් මේ වීඩියෝ එක හදන්න බෑ මං හින කට්ටක් කාලා. හරිද? ඒ කියන්නේ මේ වීඩියෝ එක හදන්න හෙන්නම අමාරුවෙන්. ඒකින්ද channel එක පොඩි උදව්වක් විදිහට channel එක subscribe කරලා වීඩියෝට like එකක් දාලා comment එකක් දාන්න. ඒ ඇති මට හොඳටම. මොකද දන්නවද මචං වීඩියෝ හදන්න බොහොම අමාරු වෙන්නේ. ඒකින්ද ග්‍රෑන්ඩ්පාට තිව්වා. ගෙම්මට ග්‍රෑන්ඩ්පාට අම්මට අවුඩු පිස්සු හරියන්නේ නැහැ බං. ගැහුවා උලන්නේ. දෙවෙනි දවස් අපි දෙවෙනි දවස් ඉක්මන් කරමු. ඊට පස්සේ සිංගල් ඉක්මනට ටිකට් පම එකෝ නෑ ගිට්ට මචං අපි යමු ඉක්මන් කරලා ගියාමු මෙන්න මේක හරි යමු මේක ගහගමු. හරි මචං ඉක්මනට ගියා. ඔන්න තෙන්ට ගියා බලාගෙන ඉඳිලා තියෙන්නේ. හරිද? තෙන්ට ගිහලා බලාගෙන ඉඳලා මචං හරි ග්‍රෑන්ඩ්පා ගියා. හරි කෝ බලන්නකෝ කෝබ මේ මෝඩ ගෑනේ අඩු ඊ කෝබ අම්මට උඩ ග්‍රෑන්ඩ්පා එළියට බහලා යකෝ. හරි ග්‍රෑන්ඩ්පා වහලට ගියා. අපි ඉක්මනට යන් උඩට ග්‍රෑන්ඩ්පා ගිහපුවම හරි ග්‍රෑන්ඩ්පා ගියා අපි යන් උඩට. හරි මෙතන තමයි තුවක්කුව හොල ගමු. ඉන්කත් හොල ගමු. හරි මචං දැන් ගන්න තියෙන මචං තෙල් කෑන් එක. හරිද? තෙල් කෑන් එක තියෙන මචං ගැහුවා. ගම්මර ග්‍රැනයිට් ගැහුවා. තෙල් කෑන් එක තියෙන්නේ මචං උඩම තට්ටුවේ තියෙන්නේ මචං. උඩම තට්ටුවේ කුසි. හරිද? ග්‍රෑන්ඩ්පා අම්මට උඩු එනවා ග්‍රෑන්ඩ්පා. ඉතින් ආයේ ග්‍රැනයිට් ගැහුවේනේ. කවුද යකෝ මගේ දෝනිට ගැහුවේ කියාගෙන ඉන්නේ ග්‍රෑන්ඩ්පා. ගේම්ම ටිකක් ගමු. ග්‍රෑන්ඩ්පා මක්ක දෙක ගන්න ඕනේ බා. අඩුයි කරගත්තා නම් හරි. යතුරු දීපන් යකෝ මැරිලත් මුන් යතුරු දින්නේ. හරි සේෆ් කී ගත්තා. ඉක්මනට මචං ඉක්මනට ගෝබන් උඩ තටුවට යන්න බෑනේ. අමතකුණා සෝරි. මගේ වැරද්ද. හරි මේ තියෙන දුර අරගත්තත් දැන් මොකද යන්නේ දුර වහගෙන මොකක් කරන්නේ. හරි මචං දැන් යන්න ඕන කොහෙම එළි මොකද දන්නවද? මෙන්න මෙතන තියෙන මචං තෙල් කෑන්. මේ තියෙන මචං තෙල් කෑන් එක අරගෙන අතන දොර ගාවින් දාගමු අපි. තෙල් කෑන් එක එතනින් දාලා යන්න මචං අපි උඩම එකට නෙවෙයි පල්ලෙහාට ගිහිල්ලා තුවක්කුව ගන්න ඕන මචං. හරිද? තුවක්කුව නැත්තම් බෑනේ වැඩේ කරන්න. ඒක හින්දා අනිවාර්යෙන් තුවක්කුව ළඟ තියා ගන්න ඕන. බුලට් එකක් දාලා තියා ගන්න ඕන. හරි අපි දැන් යන්න ඕන කොලින් කොහෙද දන්නවද? දැන් යන්න ඕන මචං අම්මට අවුල් පිස්සු පූසි ගෙම්මට අපි යන්න ඕන මචං දැන් තෙල් කෑන් එක ගන්න නෙවෙයි. අපි යන්න ඕන දැන් ක්ලෝ බාර් එක ගන්න. හරිද? ක්ලෝ බාර් එක තියෙන්නේ කොහෙද? ක්ලෝ බාර් එක තියෙන්නේ උඩ තට්ටුවේ කාමරේ ලාච්චු. හරිද? ඔන්න ඔය කාමරේ අම්මට උඩ කැරුණා. ඔන්න ඔය කාමරේ තියෙන මචං ඒක කරන්න බෑ. ඔන්න ඔය ලාච්චුවේ තියෙන බලන්න ක්ලෝ බාර් එක. හරිද? ඔක් ගන්නවද? ඒක අරන් හරියන්නේ නැහැ නේ මචං. ඒක අරන් හරියන්නේ.
නෑ මම කොහොම කරත් එකම තමයි ආවන්නේ මචං. ඒක අරන් හරියන්නේ නෑ. අපි දැන් යන්න ඕන කොහෙටද? පිස්සු ගෑනේ යකෝ මං ආයි නගිනවා මේකුත්. කවන්න ඒක අරගෙන යමු මචං. ආයි බැස්ස පල්ලෙහාට. අර මචං අපි යමන් ගොර පැත්තට. කෝ මේ ග්‍රෑන්ඩ්පා කොහෙන්ද? ග්‍රෑන්ඩ්පා කාරේ නෑ බුලට් එක බම්මු. මෙච්චරලා බුලට් එක නැතුව අපි හොය හිටියේ. අර මචං ග්‍රෑන්ඩ්පා කාරේ ගියා අම්මට. ග්‍රෑන්ඩ්පා කාරේ ගියා මෙන්න මේක ඇතුළට කෝ යකෝ. මේක ඇතුළට ගියා මට උඩු. පිස්සු පූසි ගෑහුවා ගැම්මට ගාලා තියෙන්නේ. හරි මචං අපි යන්න ඕන දැන් කොහෙටද දන්නවද? අපි යන්න ඕන මචං ක්ලෝබාර් කියන්නේ මචං. හරි අපි ඉක්මනට ක්ලෝබාර් එක අරන් යමු. ක්ලෝබාර් කරගමු ඒක උඩ තියෙන ගැම්මට. ඒක රංගල මචං ඩක්ට් ටේප් එක ගන්න ඕන. හරිද මෙච්චරලා පොඩි බ්ලර් ගතියක් තියෙන තිබ්බම වීඩියෝ එකේ. ඒක අනේ මන්ද මට හිතා ගන්නත් බෑ ඒක මොකක් වෙලාද කියලා මේ. ඒක දන්නේ නැහැ හරිද? දැන් ඒක හරි ගිහලා තියෙන්නේ. හරි. මෙන්න මේක කඩලි කරලා ගන්න ඕන මේ ඩක්ට් ටේප් එක. ඩක්ට් ටේප් එකත් අපි අරගෙන යමු. ඩක්ට් ටේප් එකක් දාගමු මෙන්න මේ කොහෙද යකෝ? අනිත් පැත්ත. ගැම්මට මෙන්න මෙතනින් දාගමු. මේක අරින්න තුන් ලයින් එකක් තියෙනවා මචං. බලමුකෝ වරින්න ඕනේ නේද කියලා. ඔන්න මෙතනින් දාගමු ඩක්ට් ටේප් එක. හරි. අපි ඊළඟට යන්න ඕන කොහෙටද දන්නවද? එනවා අපි ඊළඟට යන්න ඕන කෙලින්ම හෙලිකොප්ටර් ගියෙක් ගෙන හරිද? හෙලිකොප්ටර් ගියෙක් ගෙන යන්න ඕන ඔම්මට ගණි එනවා මේ පැත්තෙන්. ගායුවා මේක ගත්තා. මචං අපි මෙතන ගිහිල්ලා ඔක උතෙන් ට්‍රේන් එක දාපන් තුවක් උතනින්. තුවක් උතනින් දාලා අපි යනවා මචං හෙලිකොප්ටර් ගියෙක් ගන්න. හරිද? ඒක තියෙන්නේ මෙතන. මේක අරන් ගිහිල්ලා අපි අතන දොර ගාවින් දාගමු අර ග්‍රෑන්ඩ්පාගේ ෆොටෝ ටික එකතු කරලා අරගෙන තියෙන දොර ගාවේ. කොන්ට රයන් කොන්ට යමන් ඉතින් දාගමු වෙතරියන් එමන් උඩ වෙරින්නේ අම්මට උඩු පිස්සු යකෙන්නේ යකෝ මේක නෙමෙයි මෝඩ යකෙක් කියන්නේ නැත්නම් මේක අරින්න ඕනි වෙයිද මචං බලමු ඒක අරින්න ඕනි වෙයිද නැද්ද කියලා හරි උතනින් පැනගමු අම්මට උඩු උතනින් පැනගෙන අපි යමු දැන් කෙලින්ම ඕකත් අරගෙන හරි බං මචං ඉතින් අපි දැන් යන්න ඕන යන්නනේ මචං අපි දැන් ඕන ග්‍රෑන්ඩ්පා ජීවිතුන් අතර ඉන්නවා හරිද ග්‍රෑන්ඩ්පා මං එනවා ඔයා හොයාගෙන ග්‍රෑන්ඩ්පා හොයාගෙන අපි ගිහිල්ලා ගහන්න ඕන මචං ග්‍රෑන්ඩ්පාට යමන් ග්‍රෑන්ඩ්පා හොයන්න ග්‍රෑන්ඩ්පා හොයාගෙන යන්න මොහොත ගැම්මට යමන් යකෝ ගැම්මට ග්‍රෑන්ඩ්පා වරින් බං ග්‍රෑන්ඩ්පා වරින් යකෝ වරින් පයින් ගහ ගන්න වරින් කෝ බං මේ මෝඩ ග්‍රෑන්ඩ්පා හරියන්නේ නැහැ බං එමන් යන්න උඩටවත් යන්න ඕන බං හරියන්නේ නැති පාරේ හරියන්නේ නැහැ අම්මට පිස්සු ග්‍රෑන්ඩ්පා යකෝ මට සිරි කරානේ ඉතින් අයියෝ හරිද මචං ඩේ ට්‍රී යන්නේ අපි ඩේ ට්‍රී එකෙන් කොහොම හරි පැන ගන්න බලමු ඉතින් නැත්තම් හරියන්නේ මේ වැඩේ කරන්න බෑ මචං අපි ඉක්මනට යන් ග්‍රෑන්ඩ්පාට ග්‍රැනිටයි ගේම දෙන්න ඕන කොහොම හරි කළ දේ පළ දේ කියලා ඉඳහන් යකෝ මං කොච්චරලා රෙකෝඩ් වෙනවද කියලා බැලුවේ මචං හරි වරින් ගෑන්පා ග්‍රැනි ග්‍රෑන්ඩ්පා වරින් දැන් වරි හරි ග්‍රැනි ගියා මචං අනික මම තෝකු තිබ්බ දැනට ඉක්මනට මං ගැම්මට යන් ගැම්මට එලකිරි එන්න එලකිරි මෙන්න මං ගැම්මටම ගියා යන මචං මෙතන ෆොටෝ එකකුත් තියෙනවා ග්‍රෑන්ඩ් මේ කාගේද ග්‍රෑන්ඩ්පා නෙවෙයි ඔව් ග්‍රෑන්ඩ්පාගේ ෆොටෝ එකක් තියෙයි මචං මම මේක තියාගෙන උන්නන්න අතන ඇයි බං මේ දොරවල් මැරිලා ඉපදෙනකොට වැහින්නේ බං අයියෝ හැමතිස්සෙම මේක වර්ත කරනවා නේ වෙතරේම ඔන්න ඔය දාගමු අපි ඒක ෆොටෝ එක ගැම්මටම හරි පාලට දාගමු ගැම්මට තුවක්කු ගනි ග්‍රැනිටයි ග්‍රෑන්ඩ්පාටයි ගේම දෙන්න ඕන වරින් දැන් වර් ගැම්මට තිව්වා එලකිරියන තිව්වා වරින් ගනි හරි අර මෝඩ ග්‍රෑන්ඩ්පා එන අම්මට සිරි ඔයෝ වරි දැන් වරි පයින් ගහ ගන්න වරි ඔබට බය නෑ යකෝ බය නෑ කෝ එනවා ඉඳා තොට ගැම්මට ග්‍රෑන්ඩ්පා ඩාන්ස් කරනවා ගැම්මට අයින් වාදයක් වෙන්න එපා හරි ඉක්මන් කළේ මං දාගමු හරි අපි ඉක්මන් කරලා මෙතන ෆොටෝ එකක් තියෙනවා තියාගමු ඔන්න හරියින් ගැම්මට දැන් මචං ඕන බම් ෆියුස් එකක් හරිද මේ ෆියුස් කියන්නේ මචං මෙතෙන්ට ඕන ෆියුස් එකක් නෙමෙයි
මෙතෙන්ට ඕන මචං මොකද දන්නවද ගෑස් ෆියුස් එකක් තමයි අන්නේ ෆියුස් එක හොයා ගන්න ඕන මචං ඒකත් හොයාගෙන අනිත් ෆොටෝ ටිකත් හොයාගෙන ගැම්මටම සෙට් වෙමු හරිද දැන් මේක කොච්චර හෙව්වත් නෑ මට හිතෙන්නේ මේක ෆියුස් එක හොයාගන්න නෑ එහෙනම් අපි ඒ ටික හොයාගෙන ගැම්මටම සෙට් වෙමු අපි ඒ ටික හොයාගමු මචං ඉතින් මං බඩු ටික හොයාගෙන මෙතන තියෙන හෙලිකොප්ටර් කී එක තෙල් ටික ෆොටෝ කෑලි දෙක එක ෆොටෝ එකක් අරගේ ඩක් ටේප් එක අර ෆියුස් එකත් හොයාගත්තා මචං හරි ඉතින් අපිට දැන් මෙතන මේ ටික හදලා පැනලා යන විතරයි තියෙන්නේ මේකට වෙඩි තියාගමු අපි වෙඩි තියා ගන්නවද ඕනේ නැහැ මචං වෙඩි තියන්න ඕනේ නැහැ ඔකට වෙඩි තියන්න ඕනේ නැහැ මොන මගුලක්ද යවෝ ඔකට වෙඩි තියලා ඉන්න බෑ මං කරලා ඔන්න කරගමු ඔකට ගහගමු මචං channel එක subscribe කරන්න channel එක subscribe කරන්න ඊට like එකකුත් දාන්න කමෙන්ට් එකකුත් දාන්න කොහොමද එරුන්නේ නැද්ද කමෙන්ට් එකක් දාන්න මචං අනිවාර්යෙන් කමෙන්ට් එකක් ඕන හරිද දැන් කමෙන්ට් නම් පොඩ්ඩක් කලින්ට වඩා වැටෙනවා කමෙන්ට් එක ඕන අනිවාර්යෙන්ම හරි කොහොමද මෙතන කඩම් වැටෙන ප්ලේස් එකක් තිබ්බා මේක මම කිසිම ප්‍රැක්ටිස් එකක්වත් දෙන්නේ නැතුව මේ ගේම් එක ගහන්නේ ඒකයි බං මේ වීඩියෝ එකත් ස්පීඩ් කරලා ඉවර වෙලා මේ පොඩි මේව එකක් කරේ හරිද යනවා ජාත වකු ගේනවා තුවක්කුව අතේන අර බෝල ටිකට ගන්න තුවක්කුව ඕන මචං හරිද මේ දොරක් ඇහිලා රෙද්ද තුවක්කුවෙන් අර ටිකට ගහලා ඉවරලා අර ගන්න ඕන හරිද අර මචං අර ගාන ටීම් එක තිබ්බා ගැහුවා අම්මට නෑ ඔන්න දැන් ගන්න යන්නේ ගැව්වෝ ගැම්මට කොහමද වරිඤ්ඤකෝ ගන්නත් බෑ බං මේ උණ්ඩේ හරි දෙවෙනිකට හරි උතනේ මේ දිවක් දෙකයි තුනයි ගැම්මට ගැම්මක් තමයි හරි අනිත් එකට ගමු මෙතන දිව එක දෙයක් ගැහුවා ඈ අඩෝ වැදුන්නේ නෑ ගියාන්කෝ අච්චිට හාල් කරනවනේ දාල් ඕන්න එකයි දෙකයි තුනයි එලකිරි හරි දැන් ඔය රිද්දින් වැඩක් නෑ හරි කෝවර කඩ වැටෙන තැන සාමාන්‍යද බං කඩ වැටෙන්නේ නැද්ද අර ඉතින් මේකෙන් ඇරියට පස්සේ තමයි ඔව් බං ඔව් මේ තියෙන ෆියුස් එක දාන්න හරි යම් ෆියුස් එක අරන් ඉන්න අපි ගැම්මට කෝ බං ෆියුස් එක මේ තියෙන මෙතන මුල් ෆියුස් එක ගනින් හරි ෆියුස් එක දාගත් අරගමු උද්දනින් දාගත්තා මචං එම්මඩම හරි අපි යන් හෙලිකොප්ටර් යතුරු අරන් ඉන්න හරි බං මෙතන වීඩියෝ ක්ලිප් එක පොඩ්ඩක් බ්ලර් වෙලා තියෙනවා හරිද මං හෙලිකොප්ටර් ගී එකයි අර තෙල් කෑන් එකයි මෙතෙන්ට අරන් ආවා මේ ප්ලේන් එක ගාවට මෙතන පොඩ්ඩක් බ්ලර් වෙලා තියෙනවා බං මේක හරි අපි ඔන්න ඕකට දාගමු කෝටි තෙල් ටික දාගමු තෙල් ටික ෆුල් ටැංක් ගහගමු අපි තෙල් ෆුල් ටැංක් ගහගෙන හරි විසික් කරලා දාපන් ඔය අපි යතනින් යතුරුම මේක බ්ලර් වෙලා බං මට රෙද්ද එපා වෙලා තියෙන අපරාධ බලහම මේක බ්ලර් වෙලා හරි ඕක ගරියා ස්ටාර්ට් කරා අඩෝ මොකද්ද අම්මට ඩක් ටේප් එක ගහලා නෑනේ යකෝ මම ඩක් ටේප් කරගෙන ඩක් ටේප් එක අතර නැත්තේ මම කරලා මං ඩක් ටේප් එක ගේමු ඩක් ටේප් ඊ නම බලහන් බං ටේප් එකේම හෙලිකොප්ටර් එක පෙත්තක් කලවන්නේ නැහැ ඉතින් ගියහන් යකෝ මුන් මේක කරනවනේ බං ඇත්තටම අඩෝ නෝ ගැම්මක් තමයි බලහන් අලවන්න යන්නේ ඉලකිරි කයිද කයි තුනයි ගැම්මට කොහමද හරි ඒක ලැබුවා එහෙනම් අපි පයින් යන්නේ channel එක subscribe කරන්න channel එක subscribe කරන්න 1 2 3 පන්නෝ ගැම්මට පයින්නවා